අද අපි ඉන්නේ දකුණේ තියෙන සුන්දරම වෙරළ තීර වලින් එකක. හැබැයි මේ වෙනකොට ලංකාවේ ටුවරිසම් වලට මේ වෙරළ තීරය කියන්නේ ලොකුම ආශිර්වාදයක්. මේ තියෙන්නේ අහංගම. එක පැත්තකින් විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වෙනකොට අනිත් පැත්තෙන් ටුවරිසම් එක්ක බැඳුණු ගොඩක් ව්‍යාපාර මේ වෙනකොට සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම අහංගම මිනිස්සු මේ වෙනකොට ගත කරන්නේ ටුවරිසම් එක්ක බැඳුණු අලුත්ම ලයිෆ් ස්ටයිල් එකක්. මේ තියෙන්නේ අද වෙනකොට අහංගම තත්ත්වය. අවුරුදු ගානකට පස්සේ අහංගම ටුවරිසම් අද වෙනකොට තියෙන්නේ වෙනස්ම තැනක. හැබැයි මේ වෙනකොට මේ හැම දෙයක් එක්කම හැම දෙයකම පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඒ හැදිච්ච අවශ්‍යතාවයන් එක්ක අහංගම නගරයේ මේ වෙනකොට තියෙන යටිතල පහසුකම් කොහොමදවත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තවත් අලුත් ප්‍රශ්න ගොඩක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න වලින් ප්‍රධානම එකක් තමයි මේ වෙනකොට අහංගම එකතු වෙන කුණු කසල කොහොමද විධිමත්ව බැහැර කරන්න කියන කාරණය. ඩවුන් සවුත් ගත්තාන් පස්සේ ගොඩක් ගෙස්ලා පුරුදු වෙලා තියෙන්නේ ළඟම තියෙන කුටි සිරිට හරි කොහෙට හරි ගිහලා කෑම කියනවා. ඊට පස්සේ එතනින් ගොඩක් පොලිතින් එනවා. ඊට පස්සේ කෑම ගන්න ඒවයි එතන වෙස්ටේජ් එකක් ඉතුරුනවා. ඉස්සර වෙච්ච දේවල් දැන් වෙන්නේ නැහැ. ඇත්තටම ගාබේජ් එකතු කිරීම මොකුත් වෙන්නේ නැහැ. ටුවරිස්ට්ලා වුණත් පරිසරය පිරිසුදු තියෙනවා නම් එයාලා එතෙන්ට එනවා. දැන් අපිට අපේ කරන්න පුළුවන් සීමාවෙන් අපි කරාට මෙතන පාරවල් ගොඩ ගහන කුණු දවස ගානේ රැයට ගෙනල්ලා කුණු මලු දාලා යනවා තමන්ගේ ගෙවල් වල තියෙනවා. ඉතින් ගෙස් කෙනෙක් උදේ පාන්දර එළියට බහිනකොට එයා දාගෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම ගෙස්ට් එක සවුත් වෙනවනේ එතන ටුවරිසම් හදන්න බෑ අපිට. සභාවෙන් ආවත් පාරේ අයිනේ මේන් රෝඩ් එකේ විතරයි ගෙනියන්නේ. මේ ඇතුල් පාරවල් වලට එන්නේ නැහැ. දැන් අපේ ගමේ අයගෙත් එන්න කුණු වැඩි වෙලා තියෙනවා. දාන්න ඉඩ නැහැ. දැන් මිනිසුන්ට ඉඩ කඩක් නැහැනේ. මේ දැන් පොරිනස්ලා නිසා ගොඩක්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ওই අපිරිසුදුතාවයට. අපිට හානි වෙලා තියෙනවා මේ යන පාරේ මිනිස්සු ගෙනල්ලා දාන බෑග් බලාගෙන ඉන්නත් බෑ මට දකින්න පාරේ අයිනේ යන්න තැන්වල කළු පාටට බෑග් ගෙනල්ලා දාලා තියෙනවා. ඊළඟට ඉටි කොළ ඊළඟ මේ ඔය කෑන් ෆුඩ් දාපුවා ඒව ගොඩ ප්ලාස්ටික් ගෙනල්ලා දාන මේ අවට පරිසරයට. ඉස්සර අපේ මේ පරිසරයේ කිසිම දෙයක් එහෙම තිබුණේ නැහැ. දැන් එන්න කරදරයක් වෙලා තියෙන්නේ අපිට. දැන් සමහර ෆොරිනර්ස්ලා බියර් එකක් බිබී ඉඳලා කෑන් විසිට කරලා යනවා. මං හිතන්නේ මේ ඩවුන් සවුත් විතර නෙමෙයි ලංකාව පුරාම තියෙන මේ ප්‍රශ්නේ. එතකොට මේ කුණු ගොඩ ගහනකට පිළියමක් ගත්තේ නැත්නම් මේක අනිවාර්යෙන් ඩිරෙක්ට් ටුවරිසම් වලට බලපෑමක් කරනවා. හොටෙල් වලට ඊළඟට ගෙස්ට්ලට මේ හැමෝටම ඉන්ෆෝම් කරලා මේක වෙන්න ඕන මොකද්ද කියලා හරි වැඩපිළිවෙලක් යටතේ වැඩ කටයුතු කරා නම් මේක ලංකාවත් රැක ගන්න පුළුවන් අපිට. ලංකාවේ ටුවරිසම් කියන එකත් රැක ගන්න පුළුවන්. මේ යන විදිහත් එක්ක ගියොත් මේ අවුරුද්දේන ෆොරින ඊළඟ අවුරුද්දේ ආ එන්න කලින් දෙපාරක් හිතනවා. මේක හැම පැත්තෙම බලන්න ඕන. මේක අදාළ ක්‍රියාමාර්ග ඉක්මනට ගත්තේ නැත්නම් මේ ඩවුන් සවුත් කියන එකෙන් ටුවරිසම් ගොඩක් වෙලාවට ඊළඟ අවුරුද්දේ සීසන් එක එනකොට නැති වෙලා තියෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ දැනට තියෙන අලුත්ම තත්ත්වය මොකක්ද? අපි මේ ගැන විමසීමක් කරා. එහෙම බැලුවම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන පාර්ශව දෙකයි. එකක් තමයි රජය පැත්තෙන් ප්‍රාදේශීය සභාව, අනිත් පැත්තෙන් මේකට විකල්ප විසඳුමක් දෙන්න පෞද්ගලික මට්ටමින් සමාජ ව්‍යවසායකයන් කිහිප දෙනෙක් මේ වෙනකොට මැදිහත් වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නේ කොච්චර බරපතලද කියනවනම් ඒක නිසාම මේ මෑතකදී අහංගම අයත් වෙන හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තමන්ගේ ධූරයෙන් ඉල්ලාස් වෙන සිද්ධ වෙනවා. දීර්ඝකාලීනව විසඳුමක් ලබා දෙන්න ඕන මේ වගේ ප්‍රශ්නවලට කෙටිකාලීන තිරසාර නොවන විසඳුම් ලබා දීම කිසිසේම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට අදාළව බලධාරීන් දීර්ඝකාලීන තිරසාර විසඳුමක් ලබා දෙයි කියලා මේ අහංගම ප්‍රදේශීය සංචාරක කර්මාන්තය මීට වඩා තැනකට ගේන්න ඕනේ කියලා විශ්වාස කරන අහංගම ජනතාවත් ව්‍යාපාරිකයිනුත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.